ගරු අරුන් හේමචන්ද්‍ර නියෝජ්‍ය ඇමතිතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් ලැබෙනවා. ගරු කතානායකතුමනි, ක්‍රීඩාවල යෙදීමේදී උද්දේශක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධනට අදාළව මට අදහස් ප්‍රකාශ කරන්න කතාවක් පවත්වන්න අවස්ථාවක් ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන් අපි දන්නවා ලෝකේ ඉතාමත් වේගෙන් ඉස්සරහට යනවා. ඉස්සරහට යන එකත් එක්කම ලෝකේ සංශෝධන රාශි සිද්ධ වෙනවා. ඒකත් එක්කම අපි හිතනවා මේ පනත් සංශෝධනත් අපිට ඉතාමත් වැදගත් කාලීන දෙයක් ලෙස. ඊට කලින් යම්කිසි උද්දේශක ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනෙකුට විරුද්ධව අපරාධ ගණයට අදාළව දඬුවම් දීලා තිබුණා නම් දැන් ඒක ප්‍රමාණිකූලව ඉවත් කරමින් ඒකට අදාළව වෙනම යාන්ත්‍රණයක් තුල ක්‍රියාමාර්ග ගන්න යම්කිසි අවස්ථාවක් දැන් ලැබිලා තියෙනවා. ඉතින් එතනදී අපි දන්නවා විශේෂයෙන්ම මේකටම අදාළව මේ සංශෝධනෙත් එක්ක ලෝකෙට සරිලන විදියට අපිට යම්කිසි ක්‍රියාමාර්ගයක් සකස් කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම මේකට අදාළව මේ අමතිවරයාට යම්කිසි බලයක් පැවරෙනවා. ඒකට අදාළ කරන්නේ පාලක මණ්ඩලයක් පත් කරන්න පුළුවන්. ඒ වගේම අධ්‍යක්ෂක ජෙනරාල්තුමෙක්ව පත් කරගන්න පුළුවන්. ඒ අදාළ කෙනත් ඒ අදාළ ශ්‍රේෂ්ඨට අදාළව යම්කිසි දැනුමක් තියෙන කෙනෙක් වෙන්නම ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගත්තොත් එහෙම පසුගිය කාලවකවානු තුල විවිධ අයට අපරාධ නීතිය යටතේ දඬුවම් ලබා දීලා තියෙනවා. නමුත් ඒක මේකෙන් ඉවත් වෙනවා. ඒ වගේම අපගේ ඕනෑම ක්‍රීඩකයෙකුට ලෝකේ සියලුම රටවල් වලින් මේ නීතිය ක්‍රියාත්මක වෙන නිසා ඒ වෙන රටක යම්කිසි ප්‍රශ්නයක් සිද්ධ වුණත් අපේ රට තුල මේකට අදාළ ක්‍රියාමාර්ග ගන්න යම්කිසි අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී අපි මේ පනත දිහා බැලුවොත් එහෙම මේ පනතේ යම්කිසි සංශෝධන වගයක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ශ්‍රී ලංකා ඇන්ටි ඩෝපින් ඇසෝසියේෂන් කියන මෙම ආයතනය ගත්තොත් මේ උද්දේශක මෙම ද්‍රව්‍ය වලට එරෙහිව කටයුතු කරන මේ ආයතනය ගත්තොත් එහෙම මෙම ආයතනයට පුළුවන් ලංකාවේ අනිකුත් ආයතනත් එක්ක එකතු වෙලා මේකට අදාළ කරන තීන්දුව ගන්න. විශේෂයෙන් අපි දන්නවා අපගේ රේගුව දෙපාර්තමේන්තුව තියෙනවා, පාරිභෝගික අධිකාරිය තියෙනවා. එතකොට ඉවෙන් සියලුම ආයතනත් එක්ක එකතු වෙලා මේකට අදාළ කරන විවිධ දේවල් කරන්නට යම්කිසි අවස්ථාවක් ඉඩකඩක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි දන්න කාරණාවක් තමයි විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ දවස්වල විශේෂයෙන් තරුණයන් අතර අර විවිධ ඒ කියන්නේ සප්ලිමන්ට් කියන නමෙන් විවිධ දේවල් විවිධ කිරිපිටි වර්ග වෙන්න පුළුවන්, ටැබ්ලට් වර්ග වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ක්‍රීඩාවලට නිරත වී සිටින තරුණයන් අතර එවැනි භාවිතා වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් ඒකට අදාළවත් පසුගිය කාලවකවානු තුල හරි නියාමනයක් තිබුණේ නැහැ. නමුත් අපි විශ්වාස කරනවා මේ පනත සංශෝධන කරන එකත් එක්කම අපිට අවස්ථාවක් ලැබෙනවා මේක නියාමනය කරන හේතුව තමයි විශේෂයෙන්ම ඕනෑම තරුණයෙක් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ යම්කිසි නරක ඉරණමක් බලාපොරොත්තු වෙලා නෙමෙයි. නමුත් අවාසනාවන්ත විදියට හරියාකාරයෙන් රටේ නීති රීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නැත්නම් ඒ තරුණයාට යම්කිසි නරක ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට ඇත්තටම අවස්ථාවක් ලැබෙනවා විශේෂයෙන් ශරීරයට අහිතකර කරන දේවල් මේ එක මේ ටැබ්ලට්ස් වෙන්න පුළුවන්, එක කිරිපිටි වර්ග වෙන්න පුළුවන්, අනිකුත් සප්ලිමන්ට් කියන මේ જાතිය වෙන්න පුළුවන්. ඒ තුල තියෙනවද නැද්ද කියලා සොයා බලලා ඒකට අදාළ කරන එක්කෝ වැළැක්වීම සඳහා එහෙම නැත්නම් අපේ වෙළඳපොළට ඇතුල් වුණායින් පස්සෙත් ඒකට අදාළ කරන හැම තීන ගන්නට මේ පනත හරහා මේ සංශෝධන හරහා යම්කිසි ඉඩක් ලැබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි දන්නවා ලෝකේ කංසා භාවිතය ගත්තොත් එහෙම දැන් විවිධ කතිකාවක් සමාජ තුළ පැතිරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒක සාධාරණය කිරීමට අදාළවත් යම්කිසි තත්ත්වයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් අපි දකිනවා විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපේ රටේ දැන් මේ කාලවකවානු තුල විවිධ ආකාරයෙන් මීට කලින් විෂමද්‍රව්‍ය මේ රට තුළ ඇවිල්ලා තිබුණා නම් දැන් ඒ විෂමද්‍රව්‍ය ගම්වලට යන එකේ යම්කිසි සීමාවක් යම්කිසි තහනමක් දැන් සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා පසුගිය කාලවකවානු තුල ඉතාමත් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට පත්වීමත් එක්ක ඒකට අදාළ කරන නීතිමය ක්‍රියාමාර්ග ගන්න එකත් එක්ක අපි දන්නවා මේ ගම්වල කලින් තිබිච්ච විදියටම නෙමේ ඒක සැලකිය යුතු අඩුවීමක්. ඒ කියන්නේ බිඳුවටම බැහැලා තියෙන මට්ටමට දැන්
පත් වෙලා තියෙනවා. නමුත් අවාසනාවන්ත විදියට ගරු මුලාසනරුට මන්ත්‍රතුමනි අපි දන්නවා මේ විවිධ නම් වලින් ওই කංසා දැන් පාසල් තුල පවා දැන් ඇතුල් වෙන්න පටන්ගෙන තියෙනවා. එක වර්ගයක් තමයි මේ මදන මෝදක කියන යම්කිසි ද්‍රව්‍යයක් විශේෂයෙන් ගත්තොත් එහෙම මේක විවිධ හේතු නිසා ආයුර්වේද පනත යටතේ බෙදන්න එහෙම නැත්නම් රෝගියෙකුට ලබා දෙන්න අවස්ථා ලබා දීලා තියෙනවා. නමුත් අපි දකින්නේ පසුගිය කාලවකවානු තුළ මේක ඉතාමත් අවභාවිතා වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට විශේෂයෙන් ගත්තොත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශයේ විතරක් පසුගිය මාස කීපයක් තුළ ওই මදන මෝදක ගුලි 13258ක් අත්අඩංගුවට පත් කරලා තිබුණා. නමුත් අපි දන්නවා මේ රටේ නීති රීති සම්බන්ධව පොඩි අර යම්කිසි ගැප්ස් වගේක් තියෙනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම සමහර දේවල් සමහර නීති රීති වලට ආවරණ වෙන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ආයුර්වේද පනත යටතේ ගත්තොත් එහෙම පොලිසියට මේක අත්අඩංගුවට පත් කරන්න බෑ කියන යම්කිසි ප්‍රශ්න වගේක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ගත්තොත් දැන් පසුගිය කාලවකවානු තුළ යම්කිසි ආකාරයෙන් අසනීපයක් නිසා යම්කිසි අවශ්‍යතාවයක් තිබිච්ච අය විතරක් මේක පාවිච්චි කරලා තිබුණා නම් දැන් ගත්තොත් එහෙම මේක ඉතාමත් වේගෙන් විශේෂයෙන් පාසල් ළමයි අතරට මේක මේ භාවිතය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මෙතනදී ඉතාමත් දැවැන්ත බරපතල ප්‍රශ්නයක් අපිට එල්ල වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් ගත්තොත් එහෙම ආයුර්වේද පනත යටතේ මේකට අදාළ කරන නියාමන කීපයක් සිද්ධ වෙලා තිබුණත් ගරු මුලාසනරුර මන්ත්‍රතුමනි මේකට අදාළව ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඔන්ලයින් මාර්ග හරහා ඔය කුරියර් මේ සේවා හරහා දැන් ගෙවල් වලටම බෙදෙන තත්ත්වයකුත් නිර්මාණය වෙලා තියෙනවා. මමත් ඕක ගැන සර්ච් කරලා බලද්දී ඇල්ගොරිතම් එක වෙනස් වුණා මගේ ෆෝන් එකේ. මටත් ඔය එක එක ඇඩ්වර්ටයිස්මන්ට් එන්න පටන් ගත්තා. ඒකෙන් සඳහන් වෙන්නේ එතකොට සමහර ආකර්ශනීය ඇඩ්වර්ටයිස්මන්ට් පවා එනවා. එතකොට ඇත්තටම ගත්තොත් එහෙම ඒක රෝගීන්ව ඉලක්ක කරගෙන බෙදෙන දේවල්ම නෙමෙයි. ඉතින් ඒතර යම්කිසි ප්‍රශ්න ගැටලු වගේක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතනවා මේකට අදාළව අනාගතයේදී ගත්තොත් එහෙම මේ පනත හරහා මේකට අදාළ කතිකාවක් නිර්මාණය වෙනවා. ඒත් එක්කම ආයුර්වේද පනතෙත් යම්කිසි සංශෝධනයක් මෙතනට කරන්නට යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම විශේෂයෙන්ම ගත්තොත් අපි ක්‍රීඩාව ගැන අපි කතා කරනකොට විශේෂයෙන් මේ උද්දේජන ගැන කතා කරනකොට මෙතනදී අපි වැදගත් නඩු දෙකක් ගැන කතා කරන්න ඕනේ. විශේෂයෙන් ගත්තොත් එකක් තමයි මරියා ෂරපෝවාගේ කේස් එක. විශේෂයෙන් මරියා ෂරපෝවා කියලා කියන්නේ අපි හැමෝම දන්න ප්‍රකට ක්‍රීඩිකාවක්. ඒ කේස් එක ගත්තොත් එහෙම මරියා ෂරපෝවා tested positive for meldonium soon after it was added to the banned list. CAS ruled that she bore responsibility but found no intent to cheat, cutting her ban from 24 to 15 months. Establishing the principle of fair and proportionate justice in doping cases. ඒ කියන්නේ සමහර විට සමහර බෙහෙත් සමහර පුද්ගලයෝ ගන්න පුළුවන්. නමුත් එයාලා ඒක ගන්නකොට එයාලා ඒක තහනම් කියලා දැනුවත් නොවන විදිහට ගන්න පුළුවන්. ඒ නිසා ඒ ඉන්ටෙන්ෂන් එක බලලා ඒකට අදාළ කරන ඒ හිතාමතාමද කරේ කියන එකට අදාළව යම් කිසි තීරණයක් ගන්න පුළුවන් තත්වයක් තියෙනවා. එතකොට මේ මරියා ෂරපෝවාගේ තත්වෙත් ඇත්තටම ඒ ලබා දීලා තිබිච්ච තහනම අඩු වෙච්ච එකක් තියෙනවා. ඒ වගේම තමයි ලාන්ස් ආම්ස්ට්‍රෝං අපි දන්න කෙනෙක් ඉතාමත් ප්‍රකට ක්‍රීඩකයෙක් විශේෂයෙන් ওই බයිසිකල් රේස් වලට අදාළව. ඉතින් cyclist Lance Armstrong was given a lifetime ban and stripped from 7 Tour de France title for leading a systematic doping program, providing that no victory built on deception can endure. ඒ කියන්නේ මේකේ තියෙන තත්ත්වය පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ ඒකේ එතුමාට තිබිච්ච ඒ ටයිටල් 7ක් අහිමි වෙනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම එයා දැනුවත්ව මේ දේ කරපු නිසා. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් මේ තත්ත්වයන් වෙනස් වෙන එක කේසස් අනුව වෙනස් වෙන එකක් තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි දන්නවා මෙතනදී ගත්තොත් බෑන් සබ්ස්ටන්සස් කියන මේ කැටගරිස් ගත්තොත් එහෙම ඇනබෝලික් ස්ටෙරොයිඩ්ස් මේකට අදාළ වෙනවා, පෙප්ටයිඩ් හෝමෝන් සම්බන්ධ වෙනවා, ස්ටිමියුලන්ට් සම්බන්ධ වෙනවා, කැනබිනොයිඩ්. ඒක තමයි මම මුලින්ම කිව්වේ මේ මදන මෝදක කියන මේ අදාළ ගුලි වර්ගය ගත්තොත් එහෙම මේ කැනබිනොයිඩ් කියන ඒ අඩංගුව විශේෂයෙන් ওই කංසා අඩංගුව තියෙනවා. ඉතින් ඒකත් අවදානම් සහිත එකක්. එතකොට කවුරු හරි කියන්න පුළුවන් දැන් මේ විවාද එළියට ගියන් පස්සෙත් එක එක්කෙනා ඔය YouTube නාලිකා හරහා වෙල කියන්න පුළුවන් නෑ මේක වැරදි, මේ 100ට 1යි මේකේ තියෙන්නේ, අරක 100ට 150ක් විතර. එහෙම නෙමෙයි. දිගු කාලිනව මේක පාවිච්චි කරගෙන යනවා නම් අනිවාර්යෙන්
අපේ ශරීරයට මේක එකතු වෙනවා. ඒක අනිවාර්යෙන් දැවැන්ත හානියක් එල්ල කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඩයුරිටික්ස් විශේෂයෙන් ගත්තොත් එහෙම බර අඩු කිරීම සඳහා ඒ අදාළ ක්‍රීඩාවට යන්න කලින් බර අඩු කිරීම සඳහා යම්කිසි බෙහෙත් වර්ගයක් පාවිච්චි කරන විශේෂයෙන්ම ෆියුරිසමයිඩ් වගේ බෙහෙත් පාවිච්චි කරන ඒවත් තහනම් කරලා තියෙනවා. ඒ වගේම බීටා බ්ලොකර්ස් ඇතුළු විවිධ දේවල් තහනම් කරලා තියෙනවා. ඒ වගේම තමයි යම්කිසි පුද්ගලයෙක් Tamanගේ අසනීපය නිසා යම්කිසි ආකාරයෙන් යම්කිසි බෙහෙතක් පාවිච්චි කරනවා නම් ඒක පාවිච්චි කරන විදියත් කියලා දීලා තියෙනවා. විශේෂයෙන්ම සමහර ඉන්හේලර්ස් වගේ දේවල් ගන්න අයන විශේෂයෙන්ම ඇදුම වගේ දේවල් නිසා. එතකොට එවැනි ඉන්හේලර්ස් කොහොමද පාවිච්චි කරන්න ඕනේ කොහොමද පාවිච්චි කරන්න හොඳ නැත්තේ කියලත් මේ හරහා අපිට යම්කිසි ඒ කියන්නේ විශේෂයෙන් ওই ක්‍රීඩාවේ නිරත වී සිටින පුද්ගලයන්ට යම්කිසි දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේක ඉතාමත් සුවිශේෂී වැදගත් සංශෝධනයක්. අපි ලෝකෙත් එක්ක සරිලන විදියට අපේ ක්‍රීඩා ශ්‍රේෂ්ඨයත් දියුණු කරගෙන යන්නට ඕනේ නම් මෙවැනි දේවල් අපි ඉතාමත් වේගෙන් අපි සංශෝධන කරන්නට යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම තමයි ගරු මූලාසනාරූර මන්ත්‍රතුමනි ගරු නියෝජ්‍ය ඇමතිතුමනි තව විනාඩි 2ක කාලයක් පමණයි ඔබට තියෙන්නේ. ගරු මූලාසනාරූර මන්ත්‍රතුමනි විශේෂයෙන් ගත්තොත් එහෙම ලංකාවේ මේ ක්‍රීඩාව ගැන කතා කරද්දී මෑතකදී අපි ගත්තොත් එහෙම අපි වසීම් තාජුදීන් කියන මේ පුද්ගලයා ගැන කතා නොකර අපිට මේ කතිකාව ඉස්සරහට අරන් යන්නට බෑ. විශේෂයෙන් ගත්තොත් එහෙම කිසිම ওই කන්ට්‍රාවර්සි වලට සම්බන්ධ නොවෙච්ච ඒ වගේ ඉතාමත් දක්ෂ ඒ වගේ සම්මාන 16ක් දිනාගත්ත ක්‍රීඩකයෙක්. නමුත් අවාසනාවන්ත විදියට එතුමා මරණයට පත් වෙනවා. ඒ මරණය පිටිපස්සේ ගත්තොත් එහෙම ওই ඝාතනයට පත් වුණාද කියන සැලකිය යුතු සැකයක් තියෙනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම පසුගිය කාලවකවානු තුළ විශේෂයෙන් මේ ආණ්ඩුව පත් වෙලා ඉතාමත් කඩිනමින් මේ විමර්ශන ටික කරගෙන යාමත් එක්කම බොහෝ දේවල් හෙළිදරව් වෙනවා. එතනදී අපිට දකින්නට ලැබෙන දේවල් තමයි මේ පිටිපස්සේ සංවිධානාත්මක ඝාතනයක් සිද්ධ වෙලා තියෙනවද කියලා ප්‍රශ්නයක් පැනනගෙනවා. විශේෂයෙන් අපි දැක්කා යම්කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයාගේ නම ඒ කජ්ජා කියන පුද්ගලයා අතරම් ඒ පුද්ගලයා ඝාතනයට පත් වෙනවා. ඒ පුද්ගලයා අර වසීම් තාජුදීන් මරණයට පත් වෙච්ච දවසම CCTV දර්ශනයේදී ඒ පුද්ගලයා කියන පුද්ගලයා එතන හිටියා කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම ඒකත් එක්ක විශාල වැලක් දැන් හෙළිදරව් වෙමින් පවතිනවා. යම්කිසි පුද්ගලයෙක් ඩුබායි වලින් ඉන්දුනීසියා වලින් අතරංගුවට පත් වෙච්ච එම පුද්ගලයා ආයුධ ලබා දීලා තියෙනවා. ඒ ආයුධ ගත්ත කෙනා ඝාතනයට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ විවිධ දේවල් හෙළිදරව් වෙමින් පවතිනවා. ඒ වගේම තමයි අපි දන්නවා රතුකුරුසු සංවිධානයෙන් යම්කිසි ඩිෆෙන්ඩර් වාහන වගේක් සිරිලිය පදනමට ලබා දීලා තිබුණා. නමුත් ඒ සිරිලිය පදනම ඒ පාවිච්චි කරන්න ඕනේ අරමුණෙන් පිටට ගිහිල්ලා මේ වසීම් තාජුදීන්ව ෆලෝ කරන එක පිටිපස්සට යන ඒ දෙයකටත් ඒ ඩිෆෙන්ඩර් එක පාවිච්චි කරලා තියෙනවා. පාට 3ක් මාරු කරලා තියෙනවා. ඉතින් එවැනි විවිධ දේවල් එළිදරව් වෙමින් පවතිනවා. අපි විශ්වාස කරනවා ඉතාමත් වේගෙන් මේ අවශ්‍ය කරන ඔබතුමාගේ කාලය අවසానයි. අවශ්‍ය කරන විමර්ශන කටයුතු ටික සම්පූර්ණ කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු දේ හරහම මේ රටේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවත් අහුරු කරමින් ඒ වගේම මේ ක්‍රීඩාවට සුදුසු වටපිටාවක් ඇති කරන්න අපි උත්සාහ දරනවා. ඒ නිසා මට මෙම විවාදයට සම්බන්ධ වීමට අදාළව වෙලාව ලබා දීමට අදාළව ස්තුතියක් පුද කරමින් ස්තුතිවන්ත වෙනවා. Thank you.